අයිබෝන් ඉන්දියාව විශාල ප්‍රමාණයේ රටක් වුණත් උපක්‍රමිකව මේ වන විට කිසියම් ආකාරයක කොටුවීමක සිටින බව අපට පෙනී යනවා. විශේෂයෙන්ම පාකිස්තානයත් එක්කලා උද්ගත වෙලා තිබෙන මෙම අර්බුදය හමුවේ එම ලකුණු අපට පෙනෙන්නට තිබෙනවා. දැන් මේ වන විට තුර්කියත් මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා තිබෙන බව තමයි අපට පෙනී යන්නේ. තුර්කිය ඔවුන්ගේ C-130 හර්කියුලිස් යානාවක් මගින් ඒ වගේම තවත් යානා 6ක් පාකිස්තානයේ කරච්චි නුවරට මහා පරිමාණ මිලිටරිමය උපකරණ රැසක් ගෙන ආ බව දැන් මේ වන විට වාර්තා වෙලා තිබෙනවා. ඒ පාකිස්තානයට චීනය විසින් ලබා දෙන මිලිටරිමය ආධාරවලට අමතරව දැන් මේ වන විට තුර්කිය පාකිස්තානය සහ චීනය එකට එකතු වෙලා ඉන්දියාව විසින් පාකිස්තානයට කිසියම් මිලිටරිමය අභියෝගයක් හමුදාමය ආක්‍රමණික අභියෝගයක් එල්ල කළොත් ඊට මුහුණ දීම සඳහා පාකිස්තානය සූදානම් කරමින් තිබෙන බවයි අපට පෙනී යන්නේ. මේ අතර පාකිස්තානය විසින් පසුගිය දින කිහිපයේ තිස්සේම තමන්ගේ බෝඩර් එකට ඉන්දියාවත් එක්කලා තිබෙන දේශ සීමාවට දැවැන්ත ලෙස තමන්ගේ හමුදා උපකරණ විශේෂයෙන්ම චීන හමුදා උපකරණ ප්‍රවාහනය කරන බව අපි දැක්කා වීඩියෝ මාර්ගයෙන්. ඒ අතර ඉන්දියාව තුල මේකට ගොඩනැගිලා තිබෙන්නේ පාකිස්තානයට පහර දිය යුතුයි කියන සෙන්ටිමන්ට් එක හැඟීම. ඒක ජනතාව මත මේ වන විට කිසියම් ආකාරයකින් පැසවමින් පවතිනවා. එතකොට ඉන්දියානු රජය මේ පසුගියදා ගත්ත ක්‍රියාමාර්ග එක්කලා මේ ජනතාව තුල ඇති වෙලා තිබෙන ඒ සෙන්ටිමන්ට් එකත් එක්කලා ඔවුන්ට දැන් ආපහු එන්න බැරි තත්වයකුත් උදා වෙලා තිබෙනවා. එතකොට එහෙම ආපහු එන්න බැරි තත්ත්වයක් උදා වෙනවා කියන්නේ එතකොට අනිවාර්යයෙන්ම ඔවුන්ට පාකිස්තානයට එරෙහිව කිසියම් මිලිටරිමය ක්‍රියාමාර්ගයක් ගන්න සිදු වෙනවා. හැබැයි එවැනි අවස්ථාවක පාකිස්තානයේ හුදු තනි රටක් විදිහට නෙමෙයි මේකට මුහුණ දෙන්නේ. දැන් මේ වන විට අපට පෙනී යනවා ඒකට පාකිස්තානය තමන්ගේ මිතුරන්ගේ සහාය ලබාගෙන සූදානම් වෙමින් පවතින බව. විශේෂයෙන්ම තුර්කිය කියන්නේ නේටෝ රටක්. ඔවුන් සතුව විශාල වශයෙන් තාක්ෂණිකව ඉහළ ගණයේ ඩ්‍රෝන සහ සෙසු හමුදාමය උපකරණ තිබෙනවා. එතකොට ඒ පැත්තෙන් පාකිස්තානයට විශාල වශයෙන් සහාය ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. අනිත් පැත්තෙන් ඔවුන් මේකට විශාල වශයෙන් 81ක් පමණ මේ පසුගිය අවුරුදු 5 තුල පමණක් චීනයෙන් මිලිටරි උපකරණ ලබාගෙන තිබෙනවා. එතකොට ඉන්දියාවේ ඊට සමාන මිලිටරිමය උපකරණ තිබෙනවා. රුසියාවෙන් ලබාගත් ඒවා ඒ වගේම ඉන්දියාවේ දේශීය නිෂ්පාදන තිබෙන අපි මීට පෙර වීඩියෝවේ අපි මේ සම්බන්ධයෙන් මේ මිලිටරිමය මේ හැකියාවන් පිළිබඳ සංසන්දනයක් කළා. ඔබට ඒ වීඩියෝ බලන්න පුළුවන්. නමුත් මේ ගොඩනැගෙන තත්වය තුල ඉන්දියාව කිසියම් ආකාරයකින් තනි වුණු බවක් තමයි අපට පෙනී යන්නේ. දැන් මේ තත්ත්වය තවත් උග්‍ර වෙලා තිබෙන්නේ මීට කලින් ඉන්දියාවේ අතිශයම සමීප මිතුරෙකු විදියට හිටිය බංගලදේශයත් මේනට ඉන්දියාවට අහිමි වෙලා තිබෙන පසුබිමක ඉන්දියාව බංගලදේශයත් එක්කලත් ගැටුම් හදාගෙන තිබෙන පසුබිමක බංගලදේශයත් චීනයත් එක්කලා ඉතාමත්ම සමීපව කටයුතු කරනවා. අනිත් පැත්තෙන් මේ බංගලදේශයේ පසුගිය වසරේ සිදුවෙච්ච ඒ අරගලයත් එක්කලා ඔවුන් පාකිස්තානයට ඉතාමත්ම සමීපව මේකට කටයුතු කරමින් සිටිනවා. ඉතින් මේ තත්වය මත මේ අපේ දකුණු ආසියා කලාපයේ ආරක්ෂාව සහ රාජ්‍යතාන්ත්‍රික භාවයන් පිළිබඳ නිව් ඩයිනමික් එකක් අලුත් ගතිකයක් නිර්මාණය වෙමින් තිබෙන බව තමයි අපට පෙනී යන්නේ. මේක ඊතරම් හොඳ තත්වයක් නෙමෙයි. මේක කලමනාකරණය කරගත යුතු තත්වයක්. අනිවාර්යයෙන්ම එහෙම නැතිනම් අපේ කලාපයේ මීට කලින් පැවති මේ සාමකාමී පරිසරය නැවත අවුල් සහගත තත්වයකට යුද්ධමය තත්වයකට යන්න පුළුවන්. විශේෂයෙන්ම තුර්කිය වගේ මේ දකුණු ආසියාවට ආසන්න නොවන රටවල සම්බන්ධයත් මේ අපේ කලාපයට ඒමත් එක්කලා
ඉතින් තුර්කිය කියන්නේ ඇත්ත වශයෙන්ම එක්තරා අතකින් අපි කලින් කිව්වා වගේ නේටෝ රටක්. ඔවුන් මේ බටහිර ඩෙන්ටිටි එක බටහිර අනන්‍යතාවයක පැත්තකින් තියාගෙන ඉන්නවා මේ නේටෝ රටක් වීම තුල. අනිත් පැත්තෙන් ඔවුන් අර ඉස්ලාමීය සහෝදරත්වය අනිත් පැත්තෙන් ඔවුන් වර්ධනය කරමින් සිටිනවා. එතකොට මේ ඉස්ලාමීය සහෝදරත්වයේ මත තමයි තුර්කිය සහ පාකිස්තානය අතර සම්බන්ධය පවා දිවෙන්නේ. විශේෂයෙන්ම පාකිස්තාන වැසියන් තුර්කිය ස්වාධීනත්වය ලබා ගැනීම සඳහා වන සටනේදී 1947 දී පාකිස්තාන වැසියන් තුර්කිය එකට සටන් කරා කියන ඒ හැඟීම තුර්කි ජාතිකයන් තුල අදත් තිබෙනවා. ඒ පදනම තුල තමයි ඒ peoples to people relationship මත තමයි ජනතා හදවත් අතර තිබෙන සම්බන්ධයේ උඩ තමයි මේ සම්බන්ධය දැන් මේ වසර 70ක් 80ක් තිස්සේ ඇවිදලා ඉතාමත්ම ගැඹුරු තත්ත්වයට පත් වෙලා තිබෙන. පසුගිය කාලේ පුරාම තුර්කිය පාකිස්තානයට මිලිටරි සහ සෙසු සහායන් ලබා දීලා තිබෙනවා ඒ තත්ත්වයේ උඩ. ඉතින් ඔවුන් කීයටවත් මේ අවස්ථාවේදී පාකිස්තානය තනි කරන්නේ නැහැ. ඉන්දියාව මේ ආකාරයට අභියෝග කළොත් මෙතන තිබෙන මේ දෘෂ්ටිවාදී ප්‍රශ්නයක් නිසා ඔබ දන්නා මෙන්නට ඉන්දියාවේ මෝදි රජය කිසියම් ආකාරයක අර හින්දුත්ව සංකල්පය මත ක්‍රියා කරන ඒ දේශපාලන වටපිටාවක් එක්කලා අනිත් පැත්තෙන් දැන් ඊට එරෙහිව මේ එක ගොඩනැගිලා තිබෙන්නේ ඉස්ලාම් දෘෂ්ටිවාදයට එරෙහිව කියන මතය ජනතා හදවත් තුලක් තිබෙන නිසා සහ ඒක රාජ්‍යතාන්ත්‍රිකවත් කිසියම් ආකාරයකින් නියෝජනය වෙන නිසා මේ බෙදීම දැන් මේ වෙනකොට තීව්‍ර වෙලා තිබෙන බව සහ ඒක අපිට පැහැදිලිව පෙනෙන ආකාරයක් තමයි පෙනී යන්නේ. ඉතින් මෙන්න මේ தත්ත්වය තුල පාකිස්තානයේ තවත් ඉස්ලාම් රටවල් එක්කලා මුස්ලිම් රටවල් එක්කලා සම්බන්ධතා ගොඩනගාගෙන ඉන්දියාවට මුහුණ දීම සඳහා පරිසරය සකස් කර ගනීවි කියන එක තමයි ඒ මතය තමයි මේකට ගොඩනැගිලා තිබෙන්නේ. ඉතින් ඒකට හොඳම නිදසුන තමයි මේ තුර්කිය මේ අවස්ථාවේදී මැදිහත් වීම. ඒ අනුව එක්තරා ආකාරයකින් ඉන්දියාව මේ අවස්ථාවේදී මේ පහල්ගම් ප්‍රහාරයත් එක්කලා එක්වරම මේකට ප්‍රතිචාර දක්වපු විදිය නිවැරදිද කියන ප්‍රශ්නය තිබෙනවා ඇත්ත වශයෙන්ම. මේ සම්බන්ධයෙන් චීනයත් කියලා තිබුණා, මේ පාකිස්තානයත් කියලා තිබුණා සාධාරණ පරීක්ෂණයක් තියන්න මුලින්ම මේකට පාකිස්තානයේ සහාය ලැබුණාද නැද්ද කියන එක සම්බන්ධයෙන් තීරණය කරන්න ඒ පරීක්ෂණයෙන් පස්සේ ඊට කලින් නිගමනවලට ඇවිදිලා මේ ආකාරයට පාකිස්තානයත් එක්කලා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පහළ දමා ගැනීම කිසියම් ආකාරයකින් නැවත අර no return no turning no return වගේ තත්ත්වයකට ආපහු හැරෙන්න බැරි තත්ත්වයකට මේ සම්බන්ධය යන්න පුළුවන්. ඇත්තටම අපිට පේන්නේ අද එවැනි තැනකට මේ සම්බන්ධය ගිහිල්ලා තිබෙනවා. මේ එස්කැලේෂන් එකත් එක්කලා අර මුලින් කිව්වා වගේ අර ජනතාව මිනිස්සු මේ කිසියම් ආකාරයක පරිගැනීමක් සඳහා ආණ්ඩුව තල්ලු කරන පසුබිම අපි දැක්කා. ඉන්දියාවේ හමුදා නිලධාරියෙක් පවා කියලා තිබුණා මේ අවස්ථාවේදී ඒ ජනතාව විසින් ඒ දක්වන ප්‍රතිචාරات එක්කලා නෙමෙයි ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ, ඊට වඩා උපක්‍රමශීලීව තමයි කටයුතු කරන්න ඕනේ කියන එක හමුදා නිලධාරියෙක් පවා හිටපු හමුදාපතිවරයෙක් පවා ඉන්දියාවේ මත ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් ඒ කොහොම වෙතත් මේ ගොඩනැගෙන තත්ත්වයේ තරම් හොඳ නෑ. මීට කලින් පාකිස්තානයත් එක්කලා යුද්ධ ඇති වුණාට වඩා වෙනස් ආකාරයක තත්ත්වයක් තමයි අපිට පෙනියන්නේ. මේ රටවල් දෙකම න්‍යෂ්ටික බලවතුන්. අනිත් පැත්තෙන් මේ චීනය තමයි අත වශයෙන්ම පාකිස්තානයට මේ න්‍යෂ්ටික බලය ලබා ගැනීමට පවා උදව් කරලා තිබෙන්නේ. මුලින් අත වශයෙන්ම ඇමරිකාව උදව් කළා. පසුව චීනය තමයි සම්පූර්ණ මේ බ්ලූප්‍රින්ට් එක ලබා දුන්නේ පාකිස්තානයට. ඒක චීනයේ උපක්‍රමික අවශ්‍යතාවයක්. මොකද චීනය සහ ඉන්දියාව අතර තිබෙන ගැටුම නිසා චීනය කලේ ඒ ඉන්දියාවේ සතුරා ශක්තිමත් කිරීම. ඉතින් එහෙම තමයි සාමාන්‍යයෙන් මේ ලෝක භූදේශපාලන සම්බන්ධය හැදිලා තිබෙන්නේ. මෙතෙන්දී සමහර විට ඉන්දියාව හිතනවා ඇති Tamanට සහාය දෙයි කියලා ඇමරිකාව වාගේ රටක්. හැබැයි ඇමරිකාව මත විශ්වාසය තබන්න බෑ මේ අවස්ථාවේදී. මොකද ඒකාතකින් ඔවුන් භූගෝලීය වශයෙන් ඉතාමත්ම දුරස්තව සිටින්නේ. අනිත් රටවල් මේ ඉන්දියාවත් එක්කලා සමීපව සිටින්නේ. දැන් පාකිස්තානය, බංග්ලාදේශය, චීනය වගේ රටවල් ගත්තොත් එහෙනම් සමීපයි භූගෝලීය වශයෙන්. නමුත් ඇමරිකාව ඉතාමත්ම දුර සිටින්නේ. එවැනි තත්ත්වයක් තුළ ඇමරිකාවෙන් ලබා දෙන ආධාර පවා ප්‍රායෝගික වෙන්නේ නැහැ. සමහරට අර මෝරල් සපෝට් එක වගේ එකක් ලබා දෙයි. ඉතින් මේ තත්ත්වය තුළ මේක සමනය කිරීම සඳහා රටක් විදිහට මැදිහත් වෙන
කෙනෙක් අපට පෙනෙන්නේ නැහැ. අපි දැක්ක ඉරානය විසින් ප්‍රකාශයක් කරලා තිබුණා මේ සම්බන්ධයෙන් මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳන්න කියලා. ඇත්තට මෙවැනි ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ ලංකාව තමයි මැදිහත් වුණේ විශේෂයෙන්ම චීනය සහ ඉන්දියාව අතර ප්‍රශ්නේ දිසිරිමාව මැතිනිය ඉතාමත්ම ප්‍රසිද්ධයි මේ මීට කලින් මෙවැනි ප්‍රශ්න ඇති වෙලාවේ මැදිහත් වෙලා මේ ප්‍රශ්න විසඳපු ආකාරය පිළිබඳව ඔබ දන්නවත් ඇති අහලත් ඇති. ඉතින් එවැනි රටක් මේ අවස්ථාවේදී මේ කලාපේ නැතිවීම අත වශයෙන්ම විශාල අඩුවක් බව පේනවා. එවැනි තත්ත්වයක තමයි මේ දකුණු ආසියාවේ සාමය සහ මිලිටරිමය තත්ත්වයන් පිළිබඳ අලුත් ගතිකයන් නිර්මාණය වෙමින් අපි යුදමය වාතාවරණයක් තුලට ඉතාමත්ම ශීඝ්‍රයෙන් ගමන් කරමින් සිටින බව පෙනී යන්නේ. ඉතින් මේක තමයි අලුත්ම තත්ත්වය මේ විට මේ කලාපයේ මිලිටරි සහ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් කියන එක මතක් කරමින් සමුගන්නා මෙම වීඩියෝවෙන් ඔබත් මෙන්න විග්‍රහයන්ට කැමති නම් අපේ නාලිකාව subscribe කරලා සම්බන්ධ වෙ සිටින ඉල්ලා සිටිමින් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.